උපන්දා ඉඳලා පන්සිල් ගැන අහනවා. මෙතන පන්සිල් පද පහ කඩන්න නැති අය ඉන්නවනම් මේ අතේ ඇඟිලි ගන්නට සුවර. අපිට හරිය අමාරු දෙයක් පන්සිල් පද පහ රැක ගන්න එක. ඒ නිසා අපි කෙලින්ම ශ්‍රද්ධාවට ආපු පමණින් බුදුරජාණන් වහන්සේ ගැන ආදරේ සෙනෙහස ඇති වුණ පමණින් අපේ නරක පුරුදු ඔක්කොම නැති වෙන්නේ නැහැ. හැබැයි එක බණපදයක් අහපු ගමන් නරක පුරුදු ඔක්කොම අතහැරපු අය ඉන්නවා. සුපිරි. සංසාරේ පුණ්‍ය ශක්තිය. අඟුලිමාල එක බණපදයකින් 1000ක් වැරදි අත්හැරියා. සුපිරි චරිත. පින්වන්ත චරිත. මහා ශ්‍රාවකයෝ වෙන්න විවරණ ගත්ත චරිත. අපි එහෙමයි නෙවෙයි. අපි බේරිලා සූවිසි බුදුවරුන්ගේ ශාසනේ තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ අටවිසි පිරිත බුදුවරු 28ම මග හැරිලා ආපු අය. ඊට පස්සේ පසේ බුදුවරු 509ක් 19 ගන්ධමාන පර්වතේ මංජූසක වෘක්ෂයේ වැඩ සිටියා. මේ පසේ බුදුවරුන්ගේ ශාසනත් ඒ කියන්නේ ඒ කාලේ මහා පුණ්‍ය බිජුවට වපුරාගත්තේ නැති අය අපි. ගෞතම බුදුසසුන මග හැරුණා අය ජීවමාන. රහතුන්ගේ යුගයේ මග හැරිච්ච අය. ඒ නිසා මේ බණපදයක් අහපු ගමන් ඔයාලා සුපිරි වෙනවා කියලා මම නම් බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ පොඩ්ඩක් හරි තේරෙන අය එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා එක වැඩසටහනකට ගිය ගමන්ම හැදෙයි කියලා හිතන්න එපා. කෝ ඔයාලා දැන් තරුණ වැඩසටහනටත් යනවා. කෝ ඔයාලා තවම ඉස්සර වගේනේ. ඔය ගෙවල් වල ඔයාලා ආච්චිලාට බයිනවා. පොයට සිල් ගන්නවා ආච්චි. ඒ වගේ ගෙදර ආපු යක්ෂණිය වගේ කෝ ඔයාගේ සීලේ කියලා අපි හැම වෙලාවෙම එක බණක් ඇහුවොත් එක දවසක් සිල් ගත්තොත් පහවදා අමුතුම චරිතයක් බලාපොරොත්තු වෙනවා. එහෙම වෙන්නේ නැහැ.